ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ සෙට් එකේ මේස් දෙක ගොතා ගන්න විදිහ. ඉතින් මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයගොල්ලෝගෙන්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම අද මේකට පාවිච්චි කරන්නේ මෙන්න මේ milk cotton wool එක. ඉතින් ඔයගොල්ලන්ට කැමති wool එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ wool එකත් එක්ක අද පාවිච්චි කරන්නේ මිලිමීටර් 3.5 ගොතන කටුව. මුලින්ම අපි මැජික් රින් එකක් දාගෙන ඊට පස්සේ චේන් දෙකක් දාගමු. ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 12ක් දාගන්න ඕනේ. අපි අර මුලින්ම දාපු චේන් දෙක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් ගන්න නැහැ. ඒ නිසා අපි ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12ක් ගොතා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ වටේ ඉවර කරගන්න. ඊට පස්සේ අපි දෙවෙනි රවුන්ඩ් එක ගොතන විදිය බලමු. දෙවෙනි රවුන්ඩ් එක ගොතද්දි මුලින්ම චේන් 3ක් දාගන්න. ඊට පස්සේ චේන් 3 තියෙන ස්ටිච් එකටම තව එක ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. එතකොට ඒ ස්ටිච් එකේ ඩබල් ක්‍රොෂේ දෙකක් තියෙනවා ඔක්කොම. ඊළඟ ස්ටිච් එකටත් ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න. ඔය වගේ ස්ටිච් 12ටම ඩබල් ක්‍රොෂේ දෙක ගානේ දාගන්න ඕනේ. එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 24ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ රවුන්ඩ් එකත් අපි ස්ලිප් ස්ටිච් එකක් දාලා ඉවර කරගෙන ඊට පස්සේ චේන් 3ක් දාගන්න ඕනේ. ඊට පස්සේ චේන් 3 දාපු ස්ටිච් එක නෙමෙයි ඊළඟ ස්ටිච් එකට එක ඩබල් ක්‍රොෂේ එකයි. ඒ වගේ හැම ස්ටිච් එකටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. දැන් අපි මේ ගොතන්නේ 3 වෙනි රවුන්ඩ් එකනේ. ඒ වගේ 5 වෙනි රවුන්ඩ් එක වෙනකන් ඕගොල්ලෝ හැම ස්ටිච් එකටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න. දැන් මම ඒ රවුන්ඩ් එකත් මේ විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා ඉවර කරගන්නවා. ඊට පස්සේ දැන් මම ගොතන්න යන්නේ 6 වෙනි රවුන්ඩ් එක. 6 වෙනි රවුන්ඩ් එක ගොතද්දී
මුලින්ම චේන් 3ක් දාගන්න. ඊට පස්සේ චේන් 3 දාපු ස්ටිච් එකට නෙමෙයි ඊළඟ ස්ටිච් එකට එක ඩබල් ක්‍රොෂේ එකයි. ඒ වගේ ස්ටිච් 11කට ඩබල් ක්‍රොෂේ 11ක් දාගන්න. එතකොට අපි මුලින්ම දාපු චේන් 3ත් එක්ක ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊළඟට දැන් අපි ඉතුරු ටික ගොතාගෙන යන්නේ නැහැ. දැන් මෙතනින් අපි ආපහු චේන් දෙකක් දාලා ඊළඟට ඒ චේන් දෙක තියෙන ස්ටිච් එකටම මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් දාන විදිහටම තමයි අපි මේක ගන්නෙ. හැබැයි ලූප් දෙකම අපි පන්නන්නේ නැහැ. එක ලූප් එකයි මේ විදිහට පන්නන්නේ. වගේ දෙකකට ඔන්න ඔය විදිහට ඩබල් ක්‍රොෂේ දාන විදිහටම දාලා ඊට පස්සේ ලූප් 3 ඇතුළෙම මෙන්න මේ විදිහට ගොතන කටුව ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ස්ටිච් දෙකටත් ඒ වගේ තමා කරන්නේ. ඒ වගේ දැන් අපේ ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12ක් තිබුණානේ. ඒ වගේ මේ ඒකේ මෙන්න මේ විදිහට දෙක දෙක එකතු කරලා අපි ඔක්කොම ඩබල් මේ ස්ටිච් 6ක් විදිහට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ දෙක දෙක එකතු කරලා තමයි අපි මේ ටික හදාගන්නේ. ඒ කියන්නේ අපි මේකේ කරන්නේ ස්ටිච් ටික අඩු කර ගැනීමක් තමයි. ඊට පස්සේ ආයි චේන් දෙකක් දාලා දැන් අපි මෙතන ස්ටිච් 6ක් තියෙනවනේ. ඒ ස්ටිච් 6ම අපි එක ස්ටිච් එකක් විදිහට හදාගන්නේ මෙන්න මේ විදිහට. ඒ ස්ටිච් 6ටම අපි අර කලින් කරා වගේ ඩබල් ක්‍රොෂේ එකක් දාන්න වගේ අරගෙන හැබැයි අපි එක ලූප් එකයි පන්නන්නේ. ඒ වගේ මේ 6ටම මෙන්න මේ විදිහට කරගන්න ඕනේ. එතකොට අපේ ගොතන කටුවේ ඔක්කොම ලූප් 7ක් තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔක්කොම කරගෙන ඊට පස්සේ අපි මේ ලූප් 7 ඇතුළෙන්ම මෙන්න මේ ගොතන කටුව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. එතකොට දැන් එතන එක ස්ටිච් එකක් තමයි තියෙන්නේ. දැන් අපි ඊළඟට චේන් එකක් දාගෙන මේ යාන් එක කපා ගමු. ඊළඟට මෙන්න මේ විදිහට ස්ලිප් knot එකක් දාගන්න. දැන් අපි මේක අර අපි ගොතපු එකට සෙට් කරන්න තමයි යන්නේ. ඒකට සෙට් කරන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙතනින් තමයි ඔයගොල්ලෝ ඒක සෙට් කරන්න පටන් ගන්න ඕනේ. එතනට මෙන්න මේ ස්ලිප් knot එක දාපු යාන් එක මේ විදිහට දාගන්න. ඊට පස්සේ අපි චේන් 3ක් දාගන්න ඕනේ. ඒකට චේන් 3ක් දාගෙන ඊට පස්සේ අපි ඒ ස්ටිච් එකටම තව එක ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊට පස්සේ ඊළඟ හිඩසට තව එක ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඊට පස්සේ ඊළඟට තියෙන හිඩසට ආපහු තව එක ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ආයි ඊළඟ ස්ටිච් එකටත් එක ඩබල් ක්‍රොෂේ එකයි. ඊට පස්සේ ආපහු ඊළඟ ස්ටිච් එකටත් එක ඩබල් ක්‍රොෂේ එකයි. එතකොට ඒ ටිකට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 6ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. මේ පැත්තට ඩබල් ක්‍රොෂේ 6යි. ඒ වගේම තමයි අනිත් පැත්තටත් ඩබල් ක්‍රොෂේ 6ක් අපි දාගන්නවා. ඒකත් දාගන්නේ අර විදිහටම තමයි. ඊළඟ ස්ටිච් එකට එක ඩබල් ක්‍රොෂේ එකයි. ඒ වගේ ස්ටිච් 4කට ඩබල් ක්‍රොෂේ එක ගානේ 4ක් දාගන්නවා. අන්තිම ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ 2ක් දාගන්නවා. ඔයගොල්ලන්ට මේක හොයාගන්න පුළුවන්. අපි ගෙතුවට පස්සේ අර හිඩස් තියෙන තැනට තමයි මේ ඩබල් ක්‍රොෂේ අපි දාගන්නේ. ඉතින් ඒ විදිහට ඩබල් ක්‍රොෂේ කියන්නේ එක පැත්තකට ඩබල් ක්‍රොෂේ 6ක් එන්න ඕනේ. අපි අනිත් ස්ටිච් වලට එක ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන්නේ අර මුල්ම ස්ටිච් එකට තමයි ඩබල් ක්‍රොෂේ 2ක් දාගන්නේ. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා.
දැන් මේ පැත්තට එතකොට ඔක්කොම ඩබල් ක්‍රොෂේ 12ක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඊළඟට ඒ ළඟම තියෙන ස්ටිච් එකට නෙමෙයි ඊළඟ ස්ටිච් එකේ ඉඳන් තමයි ඊළඟට පටන් ගන්නෙ. ඒ ඊළඟ ස්ටිච් එකට අපි එක ඩබල් ක්‍රොෂේ එකක් දාගන්නවා. ඒ වගේ දැන් මේ ස්ටිච් 12ටම ඩබල් ක්‍රොෂේ එක ගානේ 12ක් දාගෙන යන්න ඕනේ. දැන් අන්තිම ඩබල් ක්‍රොෂේ එකත් මේ විදිහට දාගෙන අපි අර මුලින්ම දාපු චේන් තුනේ තුන්වෙනි චේන් එකට මෙන්න මේ විදිහට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න. දැන් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන ඉඳන් රවුන්ඩ් 6ක් වගේ යනකම් හැම ස්ටිච් එකටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන්න ඕනේ. ඕගොල්ලන්ට මේකේ මෙතනදී ඕනනම් කලර්ස් වෙනස් කරන්නත් පුළුවන්. ඕගොල්ලන්ට කැමති විදිහකට හදාගෙන යන්න. මෙතනින් එහාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මෙතනින් එහාට රවුන්ඩ් 6ක් වගේ යනකම් ඕගොල්ලෝ එක ඩබල් ක්‍රොෂේ එක ගානේ තමයි දිගටම ගොතාගෙන යන්න ඕනේ. මම මේ වීඩියෝ එකේ ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි කරලා තියෙන්නේ නැත්නම් වීඩියෝ එක තව ටිකක් දික් වෙන නිසා. එතකොට ඉතින් බලන්නත් කම්මැලිනේ. ඒ නිසා තමයි මම පොඩ්ඩක් මේක ස්පීඩ් එක වැඩි කරලා දාලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මම කිව්ව දේ තේරෙනවා ඇති කියලා. හැම ස්ටිච් එකටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන එක පේලියක් ඉවර වෙද්දී අපි චේන් 3ක් දාලා තමයි පටන් ගන්න. මේ විදිහට රවුන්ඩ් 6ක් වගේ යනකම් මේක ගොතා ගන්න. දැන් අපි ඊළඟට උඩම කොටස ගොතා ගමු. ඒක ගොතා ගනිද්දි මේ වගේ මම ඇඩ් කරගන්නේ වයිට් යාන් එක. ඔයගොල්ලන්ට කැමති කලර් එකකින් ගන්න පුළුවන්. මේ විදිහට වයිට් යාන් එක ඇඩ් කරලා ඊට පස්සේ එක චේන් එකක් දා ගන්න ඕනේ. ඊළඟට ඊළඟ ස්ටිච් එක අත්හැරලා ඊළඟ ස්ටිච් එකට තමයි අපි දැන් ඩබල් ක්‍රොෂේ දාගන්නේ. ඒ ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ 5ක් දා ගන්න ඕනේ. මේ විදිහට එකම ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ 5ක් දාගන්න. ඊළඟට අපි තව එක ස්ටිච් එකක් ස්කිප් කරලා ඊළඟ ස්ටිච් එකට ස්ලිප් ස්ටිච් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි ආයි ඊළඟ ස්ටිච් එකත් ස්කිප් කරලා ඊළඟ ස්ටිච් එකට ආපහු ඩබල් ක්‍රොෂේ 5ක් දාගන්නවා. ඊට පස්සේ ආයි ඩබල් ක්‍රොෂේ 5ක් දාගත්තට පස්සේ ආයි එක ස්ටිච් එකක් ස්කිප් කරලා ස්ලිප් ස්ටිච් එකක් දාගන්න. ওই විදිහට තමයි මේක වටේටම ගොතාගෙන යන්න ඕනේ. ඉතින් ඕගොල්ලොත් මේක ඉවර වෙනකම් මෙන්න මේ විදිහට ගොතා ගන්න. ඕගොල්ලන්ට කියන්න මම මේ පාවිච්චි කරන ගොතන කටුව මේ චුට්ටක් කැල්ල වගේ තියෙන්නේ. හැබැයි මම මේ ටිකක් ලොකු ඕඩර් එකක් හදන නිසා මට මේක තමයි අතට හොඳටම හුරු ගොතන කටුව. ඒ නිසා තමයි මම මේකෙන් ගොතාගෙන යන්නේ. අනිත් තව ගොතන කටුවක් තියෙනවා. මට ඒකෙන් ගොතද්දි පොඩ්ඩක් මේ ස්ලෝ වගේ. ඒ නිසා තමයි මම මේ ගොතන කටුවෙන් ගොතන්නේ. ඉතින් මම මේ අරගෙන තියෙන මිලිමීටර් 3.5 ගොතන කටුව. ඉතින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මගේ Facebook page එකේ මම ගොතන ලස්සන crochet items වල photos videos දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒවා බලන්නත් පුළුවන්. මම මගේ description එකේ මගේ social media වල links ඔක්කොම ටික දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඉතින් ඒවෙන් බලන්න පුළුවන් මම ගොතන crochet items එහෙම. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ මේ රවුන්ඩ් එකම ඉවර කරගන්න. ඔයගොල්ලන්ට මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් හරි ඊළඟට මම ගේන්න ඕන වීඩියෝ ගැන මොන හරි අයිඩියා එකක් තියෙනවා නම් හරි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයගොල්ලෝ දාන හැම කමෙන්ට් එකකටම මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට මම මේක ගොතාගෙන ඉවර කරගත්තා. දැන් අපි මේ යාන් එක කපලා මේක සම්පූර්ණ ඉවර කරගමු.
ඔයාලට ඕන නම් මම මේ ගොතපු විදිහට නැතුව මැදට වයිට් යන් වගේ පොඩ්ඩක් පොඩි කොටසක් ඇඩ් කරලා හදාගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක හදාගන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම්. bye.